ශදායි ලෙස පස්කොළ මැල්ලුම හදමු. අවශ්‍ය ද්‍රව්‍ය අපිට මුකුණු වැන්න, දඹල කොළ, ෆැෂන් කොළ, ගොටු කොළ, සිංගප්පූරු කොළ. මේ කොළ පහ තමයි අපිට පස්කොළ මැල්ලුම සඳහා අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පොල්, අමු මිරිස්, දෙහි බෑයක්, ගම් මිරිස්, කහ, ලුණු, කුඩාවට කපාගත් රතු ලුණු. මුලින්ම මේ කොළ ජාති පහ හොඳින් සිහින්ව කපා ගන්න ඕනේ. ඉතින් අපි සිහින්ව කපාගත්ත කොළ වර්ග පහ. ඒකට අපිට කහ, ගම් මිරිස් ස්වල්පයක්, ලුණු, සුදු ලුණු ස්වල්පයක්, දෙහි බෑයක්, අමු මිරිස් දාගන්න පුළුවන්. අපි දැන් ඒවා දාගමු. අවශ්‍ය ද්‍රව්‍ය ටික දාගෙන ඒකටම අපි දෙහි බෑයකුත් එකතු කරමු. ඊට පස්සේ මේක හොඳින් කවරම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකටම අපිට පොල් එකතු කරන්නත් පුළුවන්. තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් සල්පයක් දාන්න පුළුවන්. කර වේගෙන ඉද්දී අපිට සුදු ලුණු සහ රතු ලුණු දාගෙන හොඳින් මිශ්‍ර කරන්න පුළුවන්. හොඳින් ටෙම්පරාදු වෙච්ච අපේ සුදු ලුණු සහ මේ රතු ලුණු ටික අපි ඒකටම අපේ පස්කොළ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හොඳින් කවලම් කරගන්න ඕනේ. මේක අපි ගොඩක් වෙලා ගින්දරේ තියන්නේ නැහැ. මොකද එතකොට ඒකේ තියෙන ගුණ විනාශ වෙනවා. ඒකින්ද අපි තප්පර 5ක් 6ක් ඇතුළත ඒක හොඳින් අයින් කරගන්න ඕනේ. දැන් අපි මේක පාගමු. අපි හදාගමු හරිම රසවත් සහ ගුණවත් පස්කොළ මැල්ලුම. try කරලා බලන්න.